කන්දක් උඩ මෙච්චර ලස්සන තැනක් සෙම්බුවත් යන්න කලින් ඔය අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බලලා ඉන්න. අපි සෙම්බුවත් ලේක් එකට ආවා. මගේ රයිඩ් guys welcome to our YouTube channel. ඉතින් මේක තමයි අපේ පළවෙනි vlog එක වෙන්නේ. දැන් තමයි අපේ ගමන start කරන්නේ. දැන් වෙලාව උදේ 6:00 විතර ඇති. එහෙනම් ඉතින් ඔයාලා හැමෝම පිළිගන්නවා අපේ YouTube channel එකට. ඒ වගේම තමයි මුලින්ම subscribe කරලා bell icon එක call දාගන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එක අපි enjoy කරමු. අපි යන්නේ අද බයික් රයිඩ් එකක්. අපිට තියෙනවා පැය ගාණක් යන්න. එහෙනම් බලන් ඉන්න අපි කොහෙද යන්නේ කියලා. අපි අක්කලාරියේ අක්කල පාස් කරන් යන ගම. අපි පොඩ්ඩක් නැවතුණා නේද? මෙන්න මේ වාට කෑලි දෙකක් ගන්න නැවතුනේ. පොතම සීන් එක තමයි මම ගෙදර බාට දෙකක් තියෙනවා. ඒක මේ ලෙල්ලටම ගියපු දෙකක් හරිද? මේ දෙක තමයි දාගෙන ඇවිල්ලා තියෙන්නේ මෙච්චර දුර. දැන් එන ගමන් බැලුවා ඔක්කොම කඩ වහලා. අනිතික මේ ඇරි දැන් කඩයකුත් නැහැ. දැන් අපි කෑගල්ල නේද? කෑගල්ල තව කිලෝමීටර් 5ක් තියෙනවා. අපි එන ගමන් දැක්කා මෙතන විතරයි 100ට බාට දාලා දෙනවා. දැන් මම ඒ බාට කෑලි දෙක දාගත්තා. දැන් මම හැම තැනම යන්නේ මේ 190 බාට කෑලි දෙක දාගෙන. දැන් කෑගල්ලට ඇවිල්ලා ඉන්නේ. ඒ යාළුවා. පන් කැල්ලක් දෙන්න. අපි චුට්ටක් නැවතුවා. දැන් අපි ඉන්නේ කොහෙද? මොලගොඩ නෑ කොහෙද? මලංගොඩ. මොලගොඩ. හරියට මන් දන්නේ කොයි හරියයිද? කෑගල පාස් කරගෙන ආවා කිලෝමීටර් 4ක්. විතර කෑගල පාස් කරලා ඉන්නේ. දැන් පාප්පෙත්තක් කාලා ආය යන්න හදන්නේ. කඩේ. දෙන්න පාක් කෑල්ල. දැන් නම් ටිකක් කවුව පායගෙන ඉන්නේ. ඒක තමයි ඉතින් එකම අවුල වෙන අවුල නැහැ චුට්ටක් හොඳට දෙනවා. සන්ස්ක්‍රීම් එක ගාලා නේ අර ඔයාගේ මොනේ දැලි ගෑලා. මම ගෑවේ නේ. අර දැලි ගෑවිලා. ඔයාගේ ඩේ ක්‍රීම් එක ගෑවද? නෑ. ඒ උනානේ දැලි ගෑවිලා. ඩස්ට් එක ඔක්කොම ඇදලා තියෙන දැලි ගෑවිලා තියෙනවා. අපි දෙන්නගේ මොනේ දැලි ගෑවිලා. කොහොමද දැලි ගෑවෙන වැඩ තමයි කරන්නේ. යන්න තියෙනවා කිලෝමීටර් කීයක්ද? 62. 62. කියන තව පැය දෙකමාරක් වගේ කෙලින්ම යන්නේ සෙම්බුවත් ලේක් එකට ගිහිල්ලා එතන ඉතින් කීය වෙනකන් ඉදීද කියලා දන්නේ නැහැ. එතන ඇක්ටිවිටීස් වගේක් තියෙනවා කියලා කිව්වා. ඒ ටික ඔක්කොම කරලා තමයි අපි ආයෙමත් උන්නස්ගිරියට යනවා. උන්නස්ගිරිය වෝටර්ෆෝල් එකට. එතන තමයි මම යන්න ආසාවෙම ඉන්න තැන. එහෙනම් අපි යමු. දාන්න එල්මන්ට් එක. මගේ අනේ කිසිම ඒකට වෙන කොල්ලෝ ප්‍රින්සස් ට්‍රීට්මන්ට් දන්නේ නැද්ද මොඩියෝ මං දානවා මේක ඇයි හරි දැන් ඉතින් බොරුවට දානවා ඔයාගොල්ලෝ කිරියක් දාගන්න මෙතන වීල් එක පෙන්නන්න ඔයාලට මම මේ නැවත්තේ අර ඈත ගලක් තියෙනවද අර මේ පැත්ත මාර රස්සයි අපි මේ බස් එකේ ආවට ඇත්තටම මේ හරියට පාර බලන්න බෑ නේද නින්ද යනවනේ අපි යන් එන ඔයාලා බලාගෙන එන්න ගෙවල් තියෙනවා අර කඩුවලක්. අපි සත්‍යයෙන් සෙම්බුවත්තට ගොඩක් ලඟ වෙලා ඉන්නේ. තව තියෙන්නේ කිලෝමීටර්
පිටුතුරගේ මුළු මැප් එකම කොළ පාට වෙනවා. අපි යමු. දැනම බෝට් ගාලා තියෙන එමින් යන්න කියලා අපි එමින් යමු. පන්ද උඩටම යනවා. කැඩුණු පාර ඕගලන්ට හම්බ වෙන්නේ සෙම්බුවත්ත ලේක් එකට කිලෝමීටර් 4ක් 3 වගේ තමයි කැඩිච්ච පාර හම්බ වෙන්නේ. කැඩිච්ච පාර කියන්නේ අතට පාරක් නෙමෙයි, පාරක් නැහැ. ඔයාලට පේන්නේ නැති. ඔයාලා මේ කන්දේ උඩට යන්න තමයි ඔයාලට මේ දුෂ්කරම පාර හම්බ වෙන්නේ. ඉතින් ඔයාලට යනකොට පෙනේ මගදී ඔක්කොම වගේ නාය ගිහිල්ලා පස් කුට්ටි ගණන් කඩන් වැටලා ඔයාලා යනවා නම් බයික් එකක හරි මොකක් හරි යනවා නම් හරිම පරිස්සමෙන් යන්න ඕනේ. මොකද හරිම ඩේන්ජරස් මෙතන. මොකද එයා පැත්තේ තනිකර ප්‍රපාතයක්. ඔයාලට පේන්නේ නැති වීඩියෝ එකවත් මට හරියට අරගන්න විදියක් නැහැ. මොකද ඒ තරම් මේ පාර ඩැමේජ් වෙලා තියෙනවා. ඉතින් කන්ද මුදුනටම ගියාට පස්සේ මේ විදියට සෙම්බුවත්ත ලේක් එකට යන්න ටිකට් කවුන්ට් එක හම්බ වෙනවා. ඉතින් මෙතනින් ටිකට්ස් අරගෙන තමයි ඔයාලට ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් මෙතනින් ඔයගලන්ගේ ID details එහෙම ඉල්ලනවා. ID එක තියාගන්නේ නැහැ. නමුත් ID එකේ details එහෙම ඉල්ල ගන්නවා. ඔයා දැලිනාලා. ඔයාට පාර දිගේ ඇවිල්ලා එපා වෙලානේ ඉන්නේ. ආපු. ආයෙත් එන්නේ ජීවිතේට. මොකද්ද කිව්වේ? ආයෙත් ජීවිතේට එන්නේ. හැමෝම කියන කතාව මම කිව්වන්නේ. ගයිස් මෙතනින් තමයි ඔන්න එන්ට්‍රන්ස් එක පටන් ගන්නෙ. ඒ වුණාට මෙතන ඉඳලා තව කිලෝමීටර් එකමාරක් විතර ඔයාලා කන්ද මුදුනටම නගින්න ඕනේ. එතකොට තමයි ලේක් එක හම්බෙන්නේ. එන්ට්‍රන්ස් එකේදී ටිකට් එකක් ගන්න තියෙනවා එක්කෙනෙකුට රුපියල් 300යි. එච්චර තමයි දැන් අපි යන් ඇතුළට කොහොමද තියෙන්නේ කියලා බලන්න. හයි. හයි. පැය 3යිද ඉන්න කිව්වේ? පැය 4. පැය 4ක්. මන් දන්නේ මේක ගාලා තියෙනවා ටිකට් එකේ පැය 4යි ඉන්න පුළුවන් කියලා. අපි බලමු කොහොම වෙයිද දන්නේ. ඇතුළට ගිහලා බලමු. ටිකට් එකේ ටයිම් එක මෙන්ෂන් කරලා තිබ්බට අපි ඇතුළට ගියාට පස්සේ එතන හිටිය කට්ටිය නම් කිව්වා අවසාය වෙනකන් ඉන්න පුළුවන්. මොකද ඔයා මේ කන්ද පයින් නැග්ගොත් එimhe තව පැයක්වත් යනවා ඔයගලන්ට ලේක් එක ළඟට යන්න. මේ පාරමේ තමයි යන්න තියෙන්නේ. මෙන්න මෙතන ළමයි මෙන්න මෙතන මේ වීල් එකේ ගේන් දානවලු උඩට රුපියල් 300ලු ගන්න කිලෝමීටරයක් තියෙනවා. අපි පයින් යනවා. කණේ වගේ ඔයාගේ ප්‍රේක්ෂක ජනතාවට ඔයාලා මොකද්ද කියන්න තියෙන්නේ? මං ආයෙ ඉන්නේ. එයාට නම් එපා වෙලා තියෙන්නේ. මගේ බයික් එක අපරා. ඔයාලම තීරණය කරන්න එන පාර මම ඔයගලන්ට වීඩියෝස් දැම්මම එනවද නැද්ද කියලා. අලුතෙන් ගත්ත බයික් එක නම් එන්න එපා. අඬිතයා වගේ පයින් යන් කිව්වට
දැන් නම් හිතනවා වීල් එක ආවම හොඳයි කියලා. ඔයාලට පේනවා ඇති පාර කොහමද කියලා. අම්මා මේ කන්දෙත් පුංචි ගමක් තියෙනවා. ඉතින් මේ තියෙන තනිකරම තේ වතු උඩට යනකම්ම Dia gana. Dia siapa lagi? අපි වීල් එක නැග්ගා. මෙතන ඉඳලා රුපියල් 250 ඉල්ලුවේ ඒකින්ද අපි යනවා වීල් එකේ. ඒක ෆයිනලි අපි සෙම්බුවත්ත ලේක් එකට ආවා. බැරි ගාත එන ගමන් අපිට ට්‍රීවිල් එකක් හම්බුණා. එයාට රුපියල් 250 දෙන්න උඩට ගිහලා දාන්න කියලා. අපි ඒක එල්ලිලා ආවා. ඔයාලා වීල් එක එන්න ළම නිකන් බක පණ්ඩිතකමට එන්න එපා. එහෙන් දුර ඉඳලා එන කෙනෙක් නම් එන්න එපා පහයි. මාරම අමාරුයි. අපි මේ ඇතුල් වෙලා ඉන්නේ මාතලේ සෙම්බුවත්ත ලේක් එකට. ඉතින් මෙතන මාරම ලස්සන වයිබ් එකක් තියෙන්නේ. ඔයාලම බලන් ඉන්න. අනේ අර ලස්සනයි. අපි යන්න ඕනේ මෙන්න මෙහෙම දිගට ගිහිල්ලා අන්න අර වටේයක් යන්න ඕනේ හරිද? මම පෙන්නන්නම්. Ah sudu gitu dene penne. එයාලා අර ඔයාලට පේනවද? අර හරි පැත්තේ කට්ටියක් යනවා. Sudu gitu dene. එන්නේ වටේටම යන්න ඕනේ. අපි මෙන්න මේ වටෙන් ඇවිදගෙන වටේටම යන්න ඕනේ අර ඇක්ටිවිටිස් ටික කරන්න. අපි ගිහලා බලමු. මේ වෙලේ ඉඳන් කන බණේ. ඒ වගේ පොඩි මේ අට්ස් තියෙන ඕගලන්ට නැවතිලා කාලා බීලා යන්න පුළුවන්. ඇදෙන්න නැවතනේ. කන්න. මොකද මේ? වානේ ඉතින්. අපෝ මේ පළවෙනි ට්‍රිප් එක අනේ අපි දෙන්නගේ මොකක්ද අනේ? මාළුකුට කියන්නේ නම් කොහමද බබා මම ඔයාව රට වටේම එක්කයි යන්නේ. සෙම්බුවත්තට ඇවිල්ලා. කොළඹ ඉඳලා සෙම්බුවත්තට ඇවිල්ලා මගේ මාත්‍යාට වෙලා තියෙන තේ. Wah yande. Gila me ඇවිදලා එන්න. නෙමෙයි එන්න. Ini sebalik ke ini pool එක. පිස්සුද? මේක නෙමෙයි. ලස්සන එකක් තියෙනවා කොටු වැඩේට. මේකද? නෑ. නැචරල් පූල් එකක්. ගයිස් මෙතන ෂූටින් කරන්න තියෙනවා. හමුල්ල තියෙනවා. ඊතලේ. යමු අපි ගිහලා ෂූට් කරමු. පුළුවන් නේද? පුළුවන් කිව්වා. අපි කරමු. ඔයා වැඩි තියන්නද යන්නේ?
කියන ඔළුවට. ගයිස් ඔයාලා මේකේ මේ 3 පාරක් එක දිගට විද්‍යුත් තියෙන ඔයාලට ට්‍රාන්ස්පෝර්ට් එක රවුමක් යන්න දෙනවලු ෆ්‍රී. ඔයා තියනවද 3 පාරක් එක බලමු. තියන්න බල වැඩක් නැ තියන්න. යන්න ගා. අර රතු පාට තියෙන්නේ. ඒකට විත්තොත් මම පාරම මේ ගන්න පුළුවන්. හරියට අදින්න ඕනේ. ඒක අර අල්ල ගන්න මේක. අනිත් පැත්තෙන්. ඔව්. අන්න ඕම අල්ල ගන්න. ඇහැලේ බල කුමාරි හාමියෙදි තියෙන්නේ. බය නැන්දේ. කොහෙද? මෙතන ඒ කියන්නේ ෂොට් 3කට රුපියල් 100ක් ගන්නවා. අපි මෝඩිය දින්නවා කි කීප වතාවක් කළා රුපියල් 400ක් මෙතන දුන්නා. අයියෝ සාන්ත. පදින දෙයිද නැද්ද කියලා දන්නේ නැහැ ගිහලා බලමු. චුට්ටක් විතර පොත දාමු. මේ වගේ ඔයගලන්ට මේ පොඩක් රෙස්ට් කරන්න තැන් තියෙන ඕන තරම් මේකේ. පේට නම් කවුරුත් නෑ අපි ගිහලා බලමු. මෙතනට එන්න දෙන්න. අර පැත්තේ ඉඳලා මේ පැත්තට. මේ ෂිප් ලයින් එක මේ දවස්වල වැඩ කරන්නේ නෑලු. කවදාදයිද කියලා නම් දන්නේ නෑ කිව්වා. ඉතින් අපිට අද ඒකේ කේබල් එකේ යන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැන් කයාකින් යනවා. ආස බෝට් එක වැඩනේ අපි කයාකින් යනවා. මම හිතන්නේ එකෙන් රුපියල් 300යි. විනාඩි 20ක් විතර ඉන්න පුළුවන්. අපි බලමු. ගිහලා බලමු. මේකේ නැචරල් පෝල් එක. චූරි පෝල් එකක් තියෙන ජබුර නැහැ. නැචරල් පෝල් එකක් කියලා තමයි කෙනේ කියන්නේ. මේක මේ අර මෙතනින් වතුර ටික ඇවිල්ලා මේක පිරෙනවා මම හිතා. මේකනේ. මේ පිරෙන්නේ නැහැ නේද? එන්නත් තමයි බේරෙන්නේ ඔක තමයි. එහෙම කරලා කවන්ඩ සූදානම්. සූදානම්. එහෙනම් අට වෙලෙන්නේ ජය. අනේ බෝල් කියන්නේ. ඔය අබල් ගහන් යන එක. අර එහා පැදලා තියෙන මම නෑ පැදලා නෑ. මගේ මේ ෆස්ට් ටයිම් තමයි මේ වගේ මේ මොකක් හරි බෝට් එක ඇල්ලක පැදලා යන්නේ. ගිහිල්ලා බලමු. වයින්නවා චුට්ටක් මේ බ්ලර් වුණොත් ගණන් ගන්න එපා කැමරාවට වතුර බින්දු වැටෙනවා. අනේ මේක නම් ෂායි ළමයි. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේට આવොත් එම කයක් ඉන්න අනිවාර්යෙන් පද. මම නම් මේ ෆස්ට් ටයිම් පදින්නේ ඇත්තමයි. මුලින් අපි නැග්ගන ඊට පස්සේ වැස්සා. ඊට පස්සේ අපි ආයේ මේ බෑලා වැස්ස පායනකන් ඉඳලා ආයේ නැග්ගා. මම දැන් විනාඩි 20ක් විතර දෙනවා මම අපි දෙමිලා ඉන්නේ උඩටම. දැන් ඉතින් කමන්නේ වැස්සත් කමන්නේ කියලා මේ පදිනවා. ඉතින් දැන් තෙමිලා ඉවරයිනේ. පා වෙනකොට ඇවිල්ලා කකුල් දෙකෙන් කෑවොත් මේ සත්තු මේක නෑ එහෙම සත්තු. නේද? මට හරිම දුකයි මට අර කේබල් එක යන්න බැරි ඉඳලා.
මා මාර ආසාවෙන් ඉන්නේ කියන්නේ. අපි මෙතන ඉතින් ඇක්ටිවිටීස් කරන්න අපනේ කයාකිනුයි අර දුන්නේ විදින එකයි ටුවක්කුවෙන් විදින එකයි ටුවක්කුවේ ඒ ටික තමයි අර කේබල් එක නම් මේ දවස්වල වැඩ කරන්නේ නැලු එච්චරයි තියෙන්නේ මෙතන වයිබ් එක මාර ලස්සනයි අපි දැන් මේ මෙතනින් යනවා මෙතනින් එළියට යනවා මොකද වැස්සත් එක්ක අපි මේ රැට ඉන්නේ අද කැන්ඩි වල ඉතින් කැන්ඩි යන්නත් ඕනේ අපි යන ගමන් උන්නස්ගිරිය වෝටර්ෆෝල් එක ගාවට යනවා ගිහිල්ලා බලමු එතන තත්ත්වය බලලා පුළන් වුණොත් අපි එතනින් නානවා සුම්මයියා ඊෂා දෝමිලා ගොඩක් එන සුදාතිලත් එක්ක ගම්වල ගයිස් උඩට ආව වගේම දැන් කන්දෙන් පාලට යන්නත් ත්‍රීවිල් තියෙනවා මෙතන දවසේම වගේ එකක් හරි පාක් කරලා තියෙනවා. ඉතින් අපි තායමත් වීල් එකකින් තමයි පාලට යන්නේ. ගයිස් අපි කන්දෙන් පාලට එන වෙලාවේ උඩට වයින්න පටන් ගත්තා. ඉතින් ඇත්තටම අපි දන්නේ නැහැ උන්නස්ගිරි වෝටර්ෆෝල් එක ගාව මොන වගේ සිටුේෂන් එකක් තියෙනවද නාන්න පුළුවන්ද කියලා. ඒ වුණාට අපි අනිවාර්යෙන් මෙතනට ගිහිල්ලා බලනවා. මේ වගේ සීනි කම්ම පලිනවා තාට දෙක මට අක්කල කැප්චර් කරගත්තා. තේකොළ පැකට්ස් ඔයගලන්ට මෙතනින් පර්චේස් කරන්නත් පුළුවන්. අපි මෙතන ඉඳලා කෙලින්ම යන්නේ උන්නස් වෝටර්ෆෝල් එක ළඟට. ඉතින් මෙතන ඉඳලා ලොකු දුරක් නෑ මම මතක විදිහට කිලෝමීටර් 10ක් වගේ වීඩියෝ එක ගොඩක් දිග වෙන ඉඳලා මට හිතුණා ඔයගලන්ට වෝටර්ෆෝල් එකේ වීඩියෝ එක වෙනමම අරගෙන මේ වීඩියෝ එක බලපු අය අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකත් බලන්න. Thank you watching our video. උන්නස් වෝටර්ෆෝල් එක ළඟින් හම්බ වෙමු.